මම දැන් දෙනවා රටේ හිටපු ජනාධිපතිවරු 4 දෙනෙක්. මේ ජනාධිපතිවරු 4 දෙනාගෙන් ප්‍රියතම කවුද? ඇයි එහෙම වෙන්න හේතුව? ඔහුගේ දැකපු දුර්වලතාවය මොකද්ද? මම අහන්නේ. අංක 1 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය. අංක 2 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හිටපු. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් හිටපු. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ඉන්නවා. මේ මට හරි මේ 5 දෙනා ගැන මට කියන්න කවුද ප්‍රියතම මොනවද දුර්වලතාව? මට උතර කසුන් මම ඇත්තටම දේශපාලනය කරන එක්කෙනෙක් නෙමෙයි. මම මෙච්චර කාලයකට දේශපාලකයන්ට වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි මම හරි දේ කතා කරපු කෙනෙක්. හරි දක්ෂතම මිනිස්සයාට රටට ආදරය කරන මිනිස්සෙකුට මේ රට බාර දෙන්න ඕනේ කියන කෙනෙක්. හැබැයි ජනප්‍රියම කෙනා නෙමෙයි දක්ෂම කෙනා. පැහැදිලි. රයිට්. ඒතර මේ දශක 8ටම එහෙම කෙනෙක් අපි දැක්කේ නැහැ. දැන් ඉන්න එක්කෙනා තමයි අවුරුද්දයිනේ. අපි දන්නේ යා අපි හිතනවා අපි තාම කියන කල් වැඩි අපිට කාලේ නැහැ. හැබැයි දැනුත් ඉතින් මදි කියලා තමයි මට කියන්න තියෙන්නේ. තව ලොකු වැඩක් කරන්න පුළුවන්. මොකද කාලේ තියෙන්නේ අවුරුදු 5නේ. හැබැයි මේ දශක 8ටම මොනවද උනේ කසු? රට දුප්පත් වෙලා බිලියන ගාණක් ණය වුණාම මොනවද මේගොල්ලන්ගේ අපිට කතා කරන්න තියෙන්නේ? පැහැදිලි. පුද්ගලිකව මම ඒගොල්ලොත් එක්ක කිසිම අමනාපයක් නැහැ. මේ රටට වෙනුවෙන් දෙයක් කරපු මිනිස්සු. ඒක හරි. හැබැයි රට ගොඩ දාලා නැහැනේ. තාමත් අපි සංවර්ධනය වෙනවා. සතුටු වෙන්න බෑනේ. සතුටු වෙන්න නම් රට ගොඩ දාන්න. දැන් ශාර්ව කුමාර හරි මේක ගොඩ දැම්මොත් අපි හැමෝම හැපි නේ අප්පුඩි ගන්න. හැබැයි බිමට තියෙන තැන උත්කල්ලයට දැම්මොත් කියන තැනින් උස්සන්න ප්ලෑන් එක හදන්න. මම කියන්නේ ඒකයි මේක හදපු ගමන් අවුරුදු 5න් රට උස්සන්න පුළුවන්. ඩොලර්ස් ඕනේ නැහැ. ඩොලර්ස් ඕනේ අපිට කන්න බොන්න ඩොලර් බඩු ගෙන ඩොලර්ස් හොයන්න කියොත් රෙඩි ලෙට. ඈ අපි ගේන්න ඕනේ ප්‍රොඩක්ට්ස් හදන්න අවශ්‍ය මැටීරියල් ඒ වලට ගෙනල්ලා මේවා ගෙනියන්න ඕනේ බ්‍රෑන්ඩ් කරලා ලෝකෙට. කොච්චර දක්ෂයි ඉන්නවද අපේ ලංකාවේ? ඈ ඉතින් අර මිනිස්සුන්ට වාහනයක් ගන්න සීනේ නෙමෙයි. රට ගොඩනගලා මේ වාහනයක් ගන්න ඕනේ නැහැ. මෙච්චර පොඩි රටකට මෙච්චර වාහන ඕනේ. අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ලස්සනට හදලා ලස්සනට බස් එක දුවනවා. ඉක්මී වගේ සිස්ටම් එකක් දාලා තියෙනවා. ෆුල් AC බස් එකක් යනවා. රෑ 12ට පාරට ගිය බස් එකක් තියෙනවා. ඉතින් ඔතෙන්ට ගෙනාපු ගමන් මේකේ පොඩි රටක්. හැමෝම සතුටුයි. හින්දා මේගොල්ලෝ එහෙම කරපුවා නෙමෙයි. ඈ බිලියන ගාණක් මම හිතන්නේ ඩොලර් කෝටි ලක්ෂ 32ක් කොහෙද නැහැ? ට්‍රිලියන් ගාණක් නෑ. ගණන් වලින් කියන්න ගියාම මේක නිකන් මොලේ හොඳ නැති වෙනවා. අදලා බැලුවත් හරියට පැහැදිලි. ඉතින් ඒ හින්දා මේක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මේ අවුරුදු 5ේදී මේක බලන්න ඕනේ. මේ ණය ගන්න එක සම්පූර්ණයෙන් නවත්තලා ස්ටොප් කරලා අපි එක්ස්පෝර්ට් මාකට් එකට ගිහිල්ලා මේට අවශ්‍ය විතරක් ගෙන්නලා ඒ කියන්නේ කන්න බොන්න නම් ගේන්න අර. පෙන්සිල් බස් එකක් ගේන්න අරකයි. මම දැක්කා රාමෙන් නූඩ්ලස් එකක් ලංකාවට ගිහින්. මට ඇත්තටම මම ඒක දැක්කම මට මන් දන්නේ මේ රජයාට පස්සේ රාමෙන් එක ආවේ මට පුදුම හිතුණා මේ මෙච්චර නූඩ්ලස් හදන රටක මෙච්චර ටෙක්නොලොජි එක තියෙන මේ නූඩ්ලස් එකක්වත් අපිට හදාගන්න බැරුව ඇයි මේක පිටරටින් ගේන්නේ ඩොලර්ස් දීලා කියන්නේ. ඒ කියන්නේ එහෙම ගේන්න ඕන රටක් නෙමෙයි මේ. මෙහෙන් යවන්න ඕන. එහෙම වුණාම මට ඉතින් එහෙම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ මේ රටට. කියන්නේ හොඳම කියන්නේ මේක හදන්න බැරි එකක් නෙමෙයිනේ. හදන්න පුළුවන් නේ අපිට තියෙන දේ මේ අපි අවුව ටිකයි මේ ස්වභාවික පරිසරය ඇති මේ රට ලෝකෙට පෙන්වලා කොට. ඒකට අපි මිනිස්සු ටිකට කතා කරලා මේක අපි වගේ 10000 20000 හදාගත්ත ගමන් මම හැමදාම කියන්නේ ඒකයි ඔක ගොඩ දාන්න පුළුවන්. එහෙම වුණාම ඉතින් මේගොල්ලෝ ගැන මට නම් කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ඉතින් තව අවුරුදු 4ක් තියෙනවා අපේ අනුර කුමාර නව ජනාධිපතිතුමා. ඉතින් එයාට හරි මිනිස්සු ගෙනල්ලා මේක කතා කරලා ප්ලෑන් එකක් ඇදුවොත් මේක උස්සන්න පුළුවන්. ලෝකේ නම්බර් 1 කරන්න පුළුවන්. රට ගොඩනගන්න ගරු ජනාධිපතිතුමන් ඔබතුමන්ට කතා කළොත් ඔබ එකතු වෙනවද? අනිවාර්යෙන් නිකන් ගිහලා වැඩ කළා. මොකද මම දන්නේ කෘෂිකර්මාන්තය දන්නවා. ඔය තියෙන සතසවල් ටික ඩෙවලොප් කරලා දෙන්න දන්නවා. one point. ඔය ඕන දෙක මොකද මිනිස්සුන්ට අඩුවට බඩු ටික දෙන්න අපිට දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නේ. ඔකට ගිහලා සීට් එකේ වාඩි වෙලා මාසයක් විතර වැඩ කරා නම් සිස්ටම් ටික දාලා ඔක ලස්සනට දුවනවා. රජයට බිලියන ගානක ආදායමකුත් ගේන. ඒක එකක්. ඊගාව එක කෘෂිකර්මාන්තය. මං කිව්වේ හදන විදිහ. පැහැදිලි. බදලා ලොජිස්ටික් එක දාලා අර හයිවේ ටිකත් පොඩ්ඩක් සුද්ධ කරලා අරගෙන ඇතුළට ගම් වලට යන්න බ්‍රෑන්ඩ් කරලා හදලා අර ලක්ෂ 20 වෙනකොට ලක්ෂ 100ක් ටුවරිසම් ලා ගෙනල්ලා ඔය ටික පොඩ්ඩක් කතා කරලා පොඩ්ඩක්
දවසට පැය 16ක් විතර වැඩ කරන්න මේ මං හරි ගියොත් වැඩ කරයි වැඩ කරලා මගේ තෙල් ගාගෙන මගේ සල්ලි වේදම් කරගෙන ගිහිල්ලා හරි කරනවා කිසිදු අප්‍රසාදයක් නැතුව කිසිම දෙයක් එච්චරයි එන්න අවස්ථාවක් හම්බුනොත් ඕන වෙලාවක ගිහිල්ලා වැඩ කරනවා